මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඩ්‍රෝන් ෆ්ලයි කරන්න කලින් ගොඩක් අය අහපු ලොකු ප්‍රශ්නයක් තමයි අයියේ පර්මිෂන් එක දාන්නේ කොහොමද? අපි මේ ඉන්ෂුරන්ස් ලයිසන් කරගත්තට පස්සේ ඩ්‍රෝන් එකක් ඒකේ පර්මිෂන් එක දාන්නේ කොහොමද කියලා. පර්මිෂන් එක දාන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එක මම කරන්නේ. පර්මිෂන් දාන්න කලින් ඔයාලා අනිවාර්යෙන්ම ඩ්‍රෝන් එක ඉන්ෂුරන්ස් කරලා තියාගන්න ඕනේ. ඒ වගේම අපි රෙජිස්ටර් කරලා තියාගන්න ඕනේ. රෙජිස්ට්‍රේෂන් ඉන්ෂුරන්ස් ගැන දන්නේ නැති අය ඉන්නවනම් මම කලින් වීඩියෝ එකක් දාලා තියෙ ඒක බලලා ඉන්න මුලින්ම. රෙජිස්ට්‍රේෂන් කරන්න අපි මෙන්න මේ සයිට් එකට යන්න ඕනේ. ඔයාලා ca.lk කියන සයිට් එකට යන්න. ඊට පස්සේ මෙහෙම පෙන්වුවොත් සාමාන්‍ය හෝම් පොයින්ට් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ සයිට් එකට ඔයාලට එන්න පුළුවන්. මේකේ ඔයාලට ඔය ඩ්‍රෝන්ස් කියලා බලා ගන්න පුළුවන් නේද? ඩ්‍රෝන්ස් කියලා බලා ගන්න පුළුවන් එක ඒක ක්ලික් කරන්න. ඒකේ තියෙනවා CASL online drone approval system කියලා. ඒකෙන් ඔයාලා ඒක තෝරන්න. ඊට පස්සේ fly my drone කියන එක තෝරන්න. ඔතන ඔයාලට ෆිල් කරන්න වෙයි ෆෝම් එකක්. ඔය ෆෝම් එක තමයි අපි ෆිල් කරන්න ඕනේ. ඒකේ ෆුල් නේම් එක දාන්න. ඒක ඉංග්‍රීසි වලින් කැපිටල් ඉංග්‍රීසි වලින් ඔක්කොම දාන්න. ඔයාලගේ මේක දාන්න ඕන මේ ඔයාලගේ ID එකේ හරි પાස්පෝර්ට් එක හරි ඔයාලා ඇප්ලයි දානවා නම් ඒකේ මේ ඒක තමයි දාන්න ඕනේ. ඒකේ තියෙන නේම් එක තමයි දාන්න ඕන ඔයාලා. ඊට පස්සේ ඇඩ්‍රස් ලයින් 1 කියන එකේ දැන් ඔයාලගේ ඇඩ්‍රස් එක දාන්න. ඊට පස්සේ ටවුන් සිටි දැන් අපි නම් ඇඹිලිපිටියේ ඉඳ අපි ඇඹිලිපිටිය. ඊට පස්සේ කන්ට්‍රි ශ්‍රී ලංකා. ඊට පස්සේ પાස්පෝර්ට් හරි NIC නම්බර් එක හරි ඔක ඉංග්‍රීසි වලින් තියෙනවා නම් ඔයාලට වැඩි ලේසි. ඒකින්ද මේ ඔයාලා සාමාන්‍ය પાස්පෝර්ට් එක තියෙනවා නම් මම නම් પાස්පෝර්ට් එක දාන්නේ. ඊට පස්සේ නම්බර් එක දාන්න. પાස්පෝර්ට් කොපි එකක් ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය MB 2කට වඩා JPG වගේ තමයි සපෝට් කරන්නේ. ඒකෙන් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එකක් නම්බර් එක ඉමර්ජන්සි නම්බර් එක දාලා ඉවරලා අන්තිමේදී ඊට පස්සේ ඔයාලට මේකට පයිලට්ලා 3 දෙනෙක් ඇඩ් කරගන්න පුළුවන්. මම පෙන්නන්න එක්කෙනෙක් ඒ කියන්නේ දැන් මම එක්කෙනයි මම විතරයි දැන් දැනට පයිලට් කෙනෙක්ට මේ දාලා තියෙන්නේ. මේ පර්මිෂන් එකට සාමාන්‍ය අපිට පයිලට්ලා 3 දෙනෙක් මැක්සිමම් දාගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවගේ ඩීටේල්ස් ටික ෆිල් කරන්න උතන එනවා. ඊට පස්සේ උතන රෙජිස්ටර්ඩ් කියලා දානවා. ඔයාලා කලින් රෙජිස්ටර් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාන්න තියෙනවා ඔයාලට. පස්සේ බ්‍රෑන්ඩ් එක ඩ්‍රෝන් මොඩල් එක සාමාන්‍යයෙන් දැන් මගේ නම් DJI AR3 එක කියලා දාන්නේ. AR3 එකට තමයි දාන්නේ. ඊට පස්සේ ඔයාලගේ දැන් හිතන්නකෝ ඩ්‍රෝන් එක අපිට මොඩල් එක නැති නම්බර් එකක් අතන මොඩල් එක නැත්තම් ඔයාලට එන්ටර් කරන්න පුළුවන් මොඩල් එක. ඊට පස්සේ මොඩල් සීරියල් නම්බර් එක ඔයාලට සීරියල් නම්බර් එක බලා ගන්න විදිය දන්නවා ඇතිනේ ගොඩක් අය. නැත්තම් අර ඔයාලා ගන්න ඉන්වොයිස් එකේ නැත්තම් ඕකේ අපි ඩ්‍රෝන් එකේ පිටිපස්සේ වගේ තියෙන සීරියල් නම්බර් එක. ඒක දාගන්න. ඊට පස්සේ මේක මේ සාමාන්‍ය මම දැන් හොටෙල් ප්‍රොමෝෂන් එකක් හින්දා කමර්ෂල් ඔපරේෂන් කියලා තමයි දාන්නේ. සාමාන්‍ය ෂූට් එකක් වගේ වුණත් කමර්ෂල් ඔපරේෂන් වගේ තමයි දාන්නේ. එතන ඊට පස්සේ මම දානවා ඒරියල් ෆොටෝග්‍රැෆි කියලා ඒ ටික දානවා. ඊට පස්සේ ලොකේෂන් එක සාමාන්‍ය මම නිගම්බෝ බීච් නිගම්බෝ තමයි දාන්නේ. නිගම්බෝ තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය මම 1 day වගේ හින්දා දැන් මම මැයි 4 වගේ තමයි දාගන්නේ. මැයි 4 ඊට පස්සේ ඉඳලා කවද වෙනකන්ද මම මැයි 4මයි ෂූට් එක කරන්නේ. එදා විතරයි දවසේ. ඊට පස්සේ ටයිම් එක සාමාන්‍ය මේක අර අපි කියන්නේ 16 පැය එහෙම කියලා. ඒ කියන්නේ 24 පැය ඔල්ලෝසුවට තමයි ඒක සඳහන් කරන්න ඕන. ඊට පස්සේ මෙතෙන්ට අපි යොදා ගන්න ඕන අපේ ඩොකියුමන්ට් තියෙන ඒවා. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එක ඊට පස්සේ no objection letter එක no objection letter එක මෙන්න මේ වගේ එන්නේ. ඒක ඇඩ් කරගන්න ඕන මෙතෙන්ට. මම ගහපු no objection letter එකක් තමයි මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමේදී ක්ලික් එක දාලා ඉවරලා අපිට සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් වගේ ඇතුළත මේ කට්ටිය නම් කියන්නේ සාමාන්‍යයෙන් දවස් 10ක් වගේ වැඩ කරන දවස් 10ක් වගේ යනවා කියලා. ඒ වුණාට එච්චර දවසක් නම් යන්නේ. එතෙන්දී ඔයාලට
මේල් එකට රිප්ලයි එකක් එයි ඔයාලගේ මොන හරි සපෝට් ඩොකියුමන්ට් ඉල්ලනවා නම් ඒව ඉල්ලලා ඒ වගේ නැත්තම් ඔයාලට පේමන්ට් එකක් කරන ලින්ක් එකක් වගේ එයි. ඒකින්ද ඒක ඔයාලා මේල් එකක් දාන්න ඒකට රිප්ලයි එකක් දාන්න. ඒකෙදි ඔයාලට කියන පිළිවෙලට ඔයාලා පිළිපදින්න. ඊට පස්සේ ඊට අමතරව ඔයාලා දැනගන්න ඕන සාමාන්‍යයෙන් දැන් ඩ්‍රෝන් එකක අපි මේක ගත්තට මදි. මේක අරගෙන අපි ඊට පස්සේ සාමාන්‍ය නීති අනුව නම් පැය දෙකකට කලින් අදාළ පොලිස් වසම ඔයාලා දැනුවත් කරගන්න ඕන. ඒ කියන්නේ අපි පොලිසියට සාමාන්‍ය ලෙටර් එකක් දෙන්න ඕන. ගොඩක් පොලිසි වල නම් ලෙටර් එකක් දෙන්න ඕන. කිසිම මේ මොකක් හරි දෙයක් වුණොත් අපි ඒක වගකීම් බාර ගන්නවා කියලා ලෙටර් එකක් දීලා ඉවර වෙලා තමයි අපි ඩ්‍රෝන් ෆ්ලයි කරන්න ගන්න ඕනේ. ඊට අමතරව අපි no objection letter එක අනිවාර්යයි. හොටෙල් එකක ප්‍රොමෝෂන් එකක් නම් හොටෙල් එකෙන් ඒක ඉල්ල ගන්න ඕන. කොහේ හරි අධි ආරක්ෂිත කලාපයක් ෂූට් කරනවා නම් අනිවාර්යෙන් ඒවට අදාළව ලොකු ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඊට අමතරව දැන් හිතන්නකො අපි වනෝද්‍යානයක කිට්ටුවක් ෆ්ලයි කරනවා නම් ඒ වගේ අවසර ගන්න ඕන. ඒ වගේ විවිධ පාර්ශ්ව වලින් ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න අවසර ගන්න ඕන. ඊට අමතරව අපිට මිනිමම් යවන්න පුළුවන් දුර රේන්ජ් එකක් තියෙනවා. මේවා ගැන ඔයාලට මෙන්න මේ නම්බර් එකට කතා කරා නම් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාලට මේකට කතා කරලා CASL සම්බන්ධ කරගෙන ඔයාලට මේක ගැන ලොකු විස්තර ටිකක් දැනගන්න පුළුවන්. ඔය ඩ්‍රෝන් ෆ්ලයි කරන අය ඉන්නවනම් අනිවාර්යෙන් මේ ටික අරගෙන මේ රෙජිස්ටර් කරලා ඉන්ෂුරන්ස් කරලා ඔයාලා ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න. එහෙම නැත්නම් ඔයාලට ලොකු ඒ කියන්නේ දැන් ඔයාලා කියන්නේ අනිවාර්යෙන් රෙජිස්ටර් කරලා තියාගන්න ඩ්‍රෝන් එක ළඟ තියාගද්දි වුණත් ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරලා තියාගන්න. මොකද ඒක ලොකු අමාරු වැඩක් නෙවෙන හින්දා. ඊට පස්සේ ෆ්ලයි කරනවා නම් ඔයාලා ඩ්‍රෝන් එක අනිවාර්යෙන් ඉන්ෂුරන්ස් කරලා තියාගන්න. ඉන්ෂුරන්ස් කරන එක ගැන පර්මිෂන් එක ගන්න එක ගැන මම කලින් වීඩියෝස් කරලා ඇති. ඔයාලට ඒ ගැන ගැටලුවක් තියෙනවා නම් මේකේ කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මට නෝමල් මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි ඔයාලට තියෙන ප්‍රශ්න ගැන අපි ආපහු කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරමු. ඒව දාන්න අර කමෙන්ට් සෙක්ෂන් එකේ. මොකද හැමෝටම වැදගත්යි. මට පුළුවන් වෙලාවක හැමෝටම මම රිප්ලයි කරනවා. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක්.